ඔයා දන්නවද? ඔයා දකින්නේ අන්තර්ජාලයේ 104ක් වගේ පොඩි කොටසක් කියලා. නිකමට හිතන්න අයිස් කුට්ටයක් ජලයේ පාවෙමින් තියෙනවා. එතනින් අපිට පේන්නේ 104ක් වගේ බොහොම පොඩි කොටසක්. ඒ තමයි ඔයාලා දැන් යූස් කරන Google YouTube වගේ කොටස. එතකොට ඒ ජලයෙන් යට වෙලා තියෙන අයිස් කුට්ටියේ අනිත් කොටස. ඒ කියන්නේ ඊටු 96. ඒ 96න් 90ක්ම අයත් වෙන්නේ ඩීප් වෙබ් එකට. එතකොට අයිස් කුට්ටියේ යටම තියෙන ඊටු 106 තමයි අද අපි කතා කරන්න යන ඩාර්ක් වෙබ් එක. එතකොට මොනවද මේ ඩීප් වෙබ් වගේම ඩාර්ක් වෙබ් කියන්නේ? ඩීප් වෙබ් එක කියන්නේ අන්තර්ජාලයේ සියලුම දත්ත ගබඩා වෙලා තියෙන කොටස. බැංකු ගිණුම්, එතකොට ඊමේල්ස්, එතකොට වෛද්‍ය වාර්තා වගේ ගොඩක් සංවේදී දත්ත තියෙන්නේ මේ ඩීප් වෙබ් එකේ. ඇයි මේ ඩාර්ක් වෙබ් එක මෙච්චර අඳුරු තැනක් කියලා කියන්නේ? ඒක ඔයා කියන තරම් භයානකද? මොකක්ද ඔයාගේ මතය? හැබැයි ඩාර්ක් වෙබ් එක ඔය කියන තරම් භයානක කරන්න නෙමෙයි. අපිට අපි සාමාන්‍යයෙන් යූස් කරන වෙබ් බ්‍රවුසර්ස් යූස් කරලා. ඒ කියන්නේ Chrome 8, Firefox, Brave වගේ වෙබ් බ්‍රවුසර්ස් යූස් කරලා නම් ඩාර්ක් වෙබ් එකට ඇක්සස් කරන්න බෑ. ඔව් මොකද අපි ඩාර්ක් වෙබ් එකට යන්න Tor browser එක. එහෙම නැත්නම් Onion browser එක යූස් කරන්න වෙනවා. ඒ වගේම අපිට සාමාන්‍ය වෙබ්සයිට් වලදී හම්බෙන .com කියන ඩොමේන් එක නම් අපිට බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ facebook.com, youtube.com කියන com ඩොමේන් එක අපිට ඩාර්ක් වෙබ් එකේදී හම්බෙන්නෙම නැහැ. අපිට ඩාර්ක් වෙබ් එකේදී හම්බෙන්නේ Onion address එකක් විතරයි. මොකද්ද මේ Onion? එහෙම නැත්නම් Tor browser එක කියන්නේ? මොකද්ද අපිට Tor browser එකෙන් ලැබෙන ප්‍රොටෙක්ෂන් එක? මේ Tor browser එක මුලින්ම හැදුවේ ඩාර්ක් වෙබ් එකට නෙමෙයි. මේක හැදුවේ ඇමරිකාව නාවික හමුදාවේ තිබුණ රහස් දත්තය සංවේදනය කරගන්න. හැබැයි පසු කාලෙම මේක මිනිස්සුන්ගේ, ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට පාවිච්චි කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙනවා. ඔව් ඒ වගේම මේකට Tor එහෙම නැත්නම් Onion කියන නම ලැබුණෙත් මේකේ තියෙන ප්‍රොටෙක්ෂන් එකකින් හින්දා. මොකද ලුණු ගෙඩියක තියෙන ස්තර තුනක් වගේ අපේ දත්ත ලෝකේ විවිධ ස්ථානවල තියෙන සර්වර්ස් තුනක් කරහා යමින් එන්ක්‍රිප්ට් වෙනවා. මෙන්න මේ හේතුව හින්දා ඔයා Tor browser එක පාවිච්චි කරලා ඩාර්ක් වෙබ් එකට ගියොත් ඔයාව ට්‍රේස් කරන්න එක නම් ලේසි වෙන්නේ නැහැ. හැබැයි බැරි කමකුත් නැහැ. ඒක නෙමෙයි, මේකේ තියෙන ඇනොනිමිටි එක වැඩි වෙනකොට මේක අපරාධකරුවන්ගේ වගේම ජාවාරම්කරුවන්ගේ නිවහනක් වෙනවා. ඔයා අහලා තියෙනවා සිල්ක් රෝඩ් කියන මාකට් ප්ලේස් එක. අන්න ඒ වගේ මාකට් ප්ලේස් ඇති වෙන්න එක හේතුවක් වුණෙත් මේක. මෙච්චර සිකියුරිටි එකක් තියෙන ප්ලේස් එක ගනුදෙනු ATM කාඩ් වලින් කරන්නේ නැහැ නේද? ඔව් ඒක ඇත්ත. ඩාර්ක් වෙබ් එකේදී අපි ATM කාඩ් එකකින් පේමන්ට් කරොත්, ඒ කියන්නේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් හරි ඩෙබිට් කාඩ් එකෙන් හරි පේමන්ට් කරොත් අපේ ඇනොනිමිටි එක නැති වෙනවා. ඒක නිසා මේ ඩාර්ක් වෙබ් එකේදී පේමන්ට් වෙන්නේ බිට්කොයින් වලින් විතරයි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. කොච්චර හැංගිලා මේක කරත් Alphabet වගේ මාකට් ප්ලේස් SBI එකකින් වහලා දාලා තියෙනවා. මෙච්චර මේ ආරක්ෂාවක් තිබිලත් මෙහෙම දේවල් වෙනවා කියන්නේ ඩාර්ක් වෙබ් යන ඔයත් පරිස්සමින්. කවුද දන්නේ හෙට ඔයාගේ දොරට ඇවිල්ලා FB එකෙන් තට්ටු කරොත්? මෙච්චර දේවල් කියලාත් ඔයාලට ඩාර්ක් වෙබ් එකට යන්නම ඕන නම් අපේ වචනයෙන් කියනවා නම් ඔයත් වෙන ඇම්මත් තියෙන එකක් ඉන්න ඕන. අනික එතකොට ඔයා දැන් ඩාර්ක් වෙබ් එකට යන්න ඉන්නවා නම් Tor browser එකට අමතරව VPN protection එක අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලා එදිනදා ජීවිතේදී පාවිච්චි කරන කම්පියුටර් එක වෙනුවට virtual box එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් තවත් හොඳයි. තවත් දේවල් ටිකක් කියනවා නම් ඩාර්ක් වෙබ් එකේදී කිසිම තැනක ඔයාගේ රියල් ලයිෆ් එකේ data කිසිම දෙයක් use කරන්න එපා. ඊට අමතරව ඩාර්ක් වෙබ් එකේ තියෙන කිසිම ෆයිල් එකක් download කරගන්න නම් හිතන්නවත් එපා. මම කියන්නේ ඩාර්ක් වෙබ් එක භයානක තැනක් නම් නෙමෙයි. මොකද අපි අදාළ දේ කරගෙන එනවා නම් ඩාර්ක් වෙබ් එකෙන් ඉගෙන ගන්න අපිට ගොඩක් දේවල් තියෙනවා. ඔව් ඒක ඇත්ත. IT ස්ටුඩන්ට් කෙනෙක් විදියට ඔයා ඩාර්ක් වෙබ් එකට එක සැරයක් හරි ගිහිල්ලා බලන්නම ඕනේ. නිකන් අනවශ්‍ය දේවල් කරන්න ගිහිල්ලා අපිට බැලලා කමෙන්ට් දාන්නන් ඉන්න එපා. මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙනකන් YouTube එකේ Sureshcast කියලා සර්ච් කරලා අපිව subscribe කරලා අපේ වීඩියෝස් එක දිගටම ටච් එකේ ඉන්න.